ගොඩක් ලේසියෙන් රස්සට සැමන් තෙල් දාලා හදන විදිහ තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මෙතන මම පොඩි සැමන් ටින් එකක් තමයි අරගෙන තියෙන්නේ. සැමන් ටික මම සාමාන්‍ය කෑලි වලට කඩලා අරගන්නවා. සැමන් එක හදාගන්න කලින් මේ දේවල් ටිකක් ප්ලාස්ටි කරගන්න. මුලින්ම මම භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 3ක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මුලින්ම රම්පේ කරපිංචා ටික එකතු කරගන්න. පොඩියට කපාගත්තු සුදු ලුණු ටිකත් එකතු කරගන්න. දැන් පොඩි වෙලාවක් මේ ටික බැදගන්න. ඊළඟට මං අමු මිරිස් ටික මේකට එකතු කරගන්නවා. දෙකට පලාගත්තු අමු මිරිස් කෑල් 3ක් වගේ තමයි මම අරගෙන තියෙන්නේ. අමු මිරිස් ටිකත් පොඩි වෙලාවක් හොඳට බැදගත්තට පස්සේ බීලු ලුණු ටික එකතු කරගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. ඊළඟට මම මේකට රසායනව ලුණුත් එකතු කරගන්නවා. කහකුඩු ටිකත් එකතු කරගන්න. ඒ වගේම කෑලි මිරිස් මේස හැඳි 2ක් එකතු කරගන්න. දැන් ආපහු මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් මම සැමන් ටික මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. තක්කාලි ටිකත් මේ වෙලාව එකතු කරගන්න. දැන් සැමන් ටික පොඩි කරගන්නේ නැතුව මේ ටික ආපහු හොඳට කලවම් කරගන්න. දැන් අපේ සැමන් එක හදාගෙන ඉවරයි. මම දැන් මේක වෙන භාජනයකට දාගන්නවා. වැඩි වැඩ නැතුව ගොඩක් රසට සැමන් තෙල් දාලා හදන විදිහ තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. මේ රෙසිපි එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. අමතක නොකර channel එකත් subscribe කරන්න. පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.